කොහොමද කට්ටියට ඉතින් මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න හදන්නේ කොහොමද CapCut Pro version එක ඔයා ෆෝන් එකේ ෆ්‍රී ඉන්ස්ටෝල් කරගන්න කියලා. ඉතින් මම අද මේ කියලා දෙන වෙබ්සයිට් එකෙන් ඔයාලට CapCut Pro version එක ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයා කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකකින් යන්න වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා මෙන්න මේ වෙබ්සයිට් එකට යන්න. ඉතින් ඔයාලට මේ ඩිස්ප්ලේ එකෙත් මේ වෙබ්සයිට් එකේ ලින්ක් එක නැත්තම් මම ඩිස්ක්‍රිප්ෂන් එකෙත් මේ වෙබ්සයිට් එකේ ලින්ක් එක දාලා තියන්නම්. හරි ඉතින් මෙහෙම ගියාට පස්සේ ඔයාලට මෙතන උඩින් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා වෙබ්සයිට් එකට යද්දි මෙතන CapCut තිබුණ නැති වුණත් ඔයාලට පුළුවන් මෙතන තියෙනවා පොඩි මේ අයිකන් එක. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතනින් පේනවා Android කියලා. මෙන්න මේ Android කියන සෙක්ෂන් එකට යන්න. හරි ඉතින් මේ Android කියන සෙක්ෂන් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Android වලට තියෙන mod tabs මෙතන. ඉතින් මෙතන උඩම තියෙනවා CapCut. ඉතින් මෙන්න මේක සිලෙක්ට් කරගන්න. හරි මේ විදිහට සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් පල්ලෙහාට ගිහිල්ලා ඉතින් මෙතන තියෙනවා මේකේ අන්ලොක් කරලා තියෙන මොනවද කියලා. ඉතින් මෙතන තියෙනවා download now කියලා බටන් එකක්. මේ download now add කියන එක නෙමෙයි මේ download now කියන බටන් එක. ඉතින් මෙන්න මේක ක්ලික් කරන්න. හරි ඊට පස්සේ මෙතන තියෙනවා verify you are human කියලා. හරි ඉතින් මේ වෙලාවේ තියෙනවා වලට තප්පර 15ක් විතර මේ ඇඩ් එකක් බල ඉන්න. හරි ඉතින් තප්පර 15ක් ගියාට පස්සේ ආට පේනවා මෙතන ආවා verify කියලා බටන් එකකින් ඊට පස්සේ මෙන්න verify කියන බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ආට පේනවා මෙතන තියෙනවා verify and scroll down to continue for your destination. ඉතින් මෙහෙම පල්ලෙහාට කරගෙන යන්න. ඊට පස්සේ මෙතන තියෙනවා continue කියලා බටන් එකක්. මෙන්න මේක ක්ලික් කරන්න. හරි ඉතින් continue ක්ලික් කරාට පස්සේ ආට පේනවා මෙතන තියෙනවා ආයමත් please wait 11 second කියලා. හරි ඊට පස්සේ ආයමත් තියෙනවා verify කියලා. ඉතින් මෙහෙම ආයෙ පල්ලෙහාට ගියාම continue කියලා. හරි ඊට පස්සේ ආයෙ මේ විදිහට තප්පර 15 ඉඳන් අඩු වෙවි යනවා. ඉතින් මේක ඔයාලට තුන් පාරක් කරන්න තියෙනවා. ඒ කියන්නේ අපි පළවෙනි පාර කරා, දෙවෙනි පාර කරා, තුන්වෙනි පාර මේ විදිහට තප්පර 15 තුනක් බලන් ඉන්න විතරයි තියෙන්නේ. ඉතින් මේ වැඩේ කරද්දී ඔයාගේ ඇඩ් බ්ලොක් එහෙම පාවිච්චි කරලා තියෙනවා නම් ඇඩ් බ්ලොක් එක ටිකකට ඕෆ් කරන්න. මොකද සමහර විට ඇඩ් බ්ලොක් පාවිච්චි කරද්දී මේක මේ විදිහට වෙන්නේ නැති වෙයි. හරි ඊට පස්සේ අන්තිම කන්ටිනියු එක තියෙනවා. හරි ඊට පස්සේ මෙහෙම තියෙනවා please wait for 3 second කියලා. හරි ඊට පස්සේ ආයෙමත් තියෙනවා verify you are human කියලා. හරි දැන් තියෙනවා get link කියලා. ඉතින් මෙතනින් ඔයාගේ CapCut Pro version එක ඔයාලට මෙතනින් download කරගන්න පුළුවන්. හැබැයි මෙතෙන් තියෙන ප්‍රශ්නයක් තමයි ඔයාලට මේක download කරන්න නම් TeraBox app එක ඔයාගේ ෆෝන් එකේ install කරලා තියෙන්න ඕනේ. ඉතින් මේ app එක ඔයාලට පුළුවන් ඔයාගේ Play Store එකෙන් download කරගන්න. හරි ඉතින් අපිට මේ වැටේට ඕනේ වෙනවා TeraBox කියන software එක. ඉතින් අපි මේ App Store එකට යන්න. App Store එකට ගිහිල්ලා ඔයා search කරන්න TeraBox කියලා. හරි ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වෙබ්සයිට් එක මෙන්න මේ app එක තියෙනවා. හරි ඉතින් TeraBox app එක install කරලා ඉවරයි. ඉතින් අපි මේ විදිහට මේක open කරගෙන බලමු. හරි ඉතින් මේක open කරගෙන මේකට ඔයා log වෙන්න ඔයාගේ Google account එකක් use කරන්න පුළුවන් එකට. හරි ඉතින් මේ විදිහට මෙතෙන් තියනවා upgrade to premium කියලා. ඒත් ඔයාලට පුළුවන් මෙතනින් මේක skip කරන්න. හරි ඉතින් ඔයා මේක මේ විදිහට setup කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් අර අපි කලින් ගිය වෙබ්සයිට් එකට යන්න. හරි ඊට පස්සේ ඔයා වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් view in the TeraBox app කියන එක ක්ලික් කරන්න. ඒතකොට ඔයාලට පේනවා මෙතන redirect වෙනවා ඔයාගේ අර download කරපු app එකට. ඊට පස්සේ මෙතනින් තියෙනවා ඒක download button එක. හරි ඉතින් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මේක download වෙනවා. හරි ඉතින් මේ විදිහට මෙතෙන් ධානය ඉන්ස්ටෝල් කරන්නත් කියලා මම මෙතනින් ඉන්ස්ටෝල් කියන එක දෙන්නම්. app එක ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. ඉතින් අපි මෙතනින් ගිහිල්ලා බලමු මෙතන CapCut කියන app එක ඇවිල්ලා තිනවා. මේක අපි ඕපන් කරලා බලමු. හරි ඉතින් මෙතන තියෙනවා agree and continue.
මේ විදිහට මේ තියෙන මම මේක ස්කිප් කරන්න. ඉතින් මේ ඇවිල්ලා තියෙන අපේ CapCut වෙබ්සයිට් CapCut app එකට. හරි ඉතින් ඔයාලට පේනවා ඇති මම දැන් මේකට වීඩියෝ එකක් දාගෙන තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේක කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා. දැන් බලමු එක්ස්පෝර්ට් වෙනවද කියලා. හරි ඒකට පේනවා ඇති කිසිම ප්‍රශ්නයක් නැතුව එක්ස්පෝර්ට් උත් වෙනවා. මොකද CapCut මොඩ් වල තියෙන ප්‍රශ්නයක් තමයි CapCut වලින් වීඩියෝ එක එඩිට් කරගන්න පුළුවන්. ඒ වුණාට ඒක එක්ස්පෝර්ට් කරගන්න බෑ. ඉතින් මේකේ ඔයාලට එක්ස්පෝර්ට් කරගන්නත් පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. හරි ඉතින් මට මේ වීඩියෝ එකේ දෙවන්නේ කොහොමද CapCut මොඩ් එකක් ඉන්ස්ටෝල් කරගන්න කියලා දෙන්න. ඉතින් මේ මම මේ අද කියලා දුන්න වෙබ්සයිට් එක ගැන පොඩ්ඩක් ටච් එකකින් ඒ වගේම ඔයාලට තව මොනවා හරි මොඩ් ඇප් එකක් ඕන නම් මේ වෙබ්සයිට් එකට ගිහලා කමෙන්ට් එකක් දාන්න. මෙන්න මේක ඕනේ කියලා. ඉතින් මම අනිවාර්යෙන් එතකොට ඒකේ මොඩ් ඇප් එක හොයාගන්න හම්බුනොත් අනිවාර්යෙන් මේ වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරන්නම්. නැත්නම් මේ වීඩියෝ එකේ හරි ඔයා කමෙන්ට් එකක් දාන්න ඔයාලට මොකක්ද ඕනි මොඩ් ඇප් එක කියලා. ඉතින් එතකොට මම මේ වෙබ්සයිට් එකට ඒක ඇඩ් කරන්නම්. හරි ඉතින් මොකද ඉතින් වීඩියෝ එක ගැන පහලින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයා මේ වැඩේ හරියට කරගත්තද කියලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් යාළුවෙක්ටත් පේන්න ෂෙයා කරන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.